අද හිතුවටියක් අලුත්ම ජාතිය කෑමක් හදන්න. පුළුවන් නම් කියන්නකෝ බලන්න මොකද්ද මේ කෑම ජාතියේ නම කියලා ඔයාලා හොඳද? බලමු මොකද අපි කරන්න කියලා. හොඳට බලාගන්න. දෙනවා ඇත්තටම මේ වගේ සිහින කපාගත්ත මාළු, වර්ගුලම් මාළු, පිස්සෝ දැල්ලෝ ඕන එකක් ගත්තා වගේ චිකන් බීෆ් ඕන එකක් ගත්තා වගේ මේ වෙනකොට සිහින කපාගත්ත අමුණුදිස්, ඉඟුරු ටිකක් සිහින කපාගෙන බීලුණු ටිකක් සිහින කපාගෙන තක්කාලි සිහින කපාගත්ත ඒක සුදුරුණු සිහින කපාගත්ත මේ එනසල් කුඩු කරගත්ත එනසල් එතන කුඩු කරගත්ත කරාබ්න ඇති කුරුඳු පොතු ඊට පස්සේ සිහින කපාගත් බෝන්චි හෝ මෑකරල් මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. ඒකට අපි පටන් ගමු. මුලින්ම මෙයාගේ පෑන් එකක් අරගෙන අපි ඒක හොඳට රත් වෙන්න ඇරලා තෙල් ටිකක් දාගන්නවා. මේක ෆ්‍රයි වෙන අතරේ අපි මේකට ලුණු ස්වල්පයක් දාගන්න ඕනේ. අපිට ෆ්‍රයි වුණාම අපි මේ ටික තෙල් වලින් අයින් කරගන්න ඕනේ. මේ විදිහට අයින් කරගෙන අපි මේකට දාගන්න ඕනේ සිහින කපාගත්ත මාළු හරි මස් හරි බීෆ් හරි නැත්නම් ඊස්සෝ දැල්ල ඕන එකක් ඔයාලට දාගන්න පුළුවන් මේකට. මම අද ගත්තේ තලපත් මාළු. මෙතනට අපි ලුණු ස්වල්ප මේ ආකාරයට අමතරන පැතිරෙන විදිහට ඉදගන්න ඕනේ. මේකට දාගන්න ඕනේ ගම්බිරිස් කුඩු ටිකක්. හරි විනාඩි 10කින් විතර අපි මේක ගත්තම වෙන මේ ආකාරයට තමයි තියෙන්නේ. මාළු කැල් ටික හොඳටම බෙද ගන්න ඕනේ. හොඳටම මේ අතුල අමු වෙන්න බෑ නැත්නම් කද්දි හරියන්නේ නැහැ. මේ විදිහට හොඳට බෙදගෙන තමයි අපි ගව ස්ටෙප් එකට යන්න ඕනේ. හරි විනාඩි 10කට පස්සේ මාළු ටික හොඳට බෙදලා තියෙන අපි ලිපේ ගිනිතර අඩු කරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ සිහින කපාගත්ත ඉඟුරු ටික. ඒත් එක්කම අපි ඊළඟට ඒ ටික මික්ස් කරගෙන අපි ඊළඟට එකතු කරගන්න එකට සිහින කපාගත්ත සුදු ලුණු ටික. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා එනසල් කුඩු කරගත්ත එනසල් ටික, කරාබුනටි කුඩු කරගත්ත ටික, කුරුඳු පොතු ගත්තම කුරුඳු පොතු අම්මෙලි තේ ටික එකතු කරගන්නවා. දැන් අපි මේකට එකතු කරගන්නවා සිහින කපාගත්ත බීලුණු ටික. මෙන්න මේ ආකාරයට එකතු කරගෙන ඒ ටික හොඳට ෆ්‍රයි වෙනකන් තියාගන්නවා. දැන් අපිට පුළුවන් ලිපේ ගින්නට වැඩි කරගන්න. මේක මේ සුදුලුණු ඉඟුරු කුරුඳු ඒ ටික අපි කලින් දාගන්න අන්තිමටම තමයි මේ විදිහට බීරුන් ටික දාගන්න. ඒක වර්ණය වෙනස් වෙන්න කලින් අපි මේ විදිහට තක්කාලි ටිකක් දාගන්න. ඒ ටිකත් අපි මික්ස් කරගෙන මම ඔක්කොම එකට ෆ්‍රයි වෙන විනාඩි 3-4ක් විතර. දැන් අතරේදී අපි යට දාගන්න බිත්තර දෙකක් විතර දාගන්න. බිත්තර 3-4ක් විතර දාන්න පුළුවන් නම් රස තව ටිකක් වැඩි වෙනවා. හරිද? මම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. කැලි මිරිස් ස්වල්පයක්ත් දාගන්නවා. මුදුන පහ තේ හඳක් වගේ දාගන්නවා. දැන් හොඳට මික්ස් කරගන්න. මේ විදිහට බිත්තර ටික ෆ්‍රයි වෙගෙනදී මේකේ වර්ණය වෙනස් වෙන්න කලින් අපි මේකට දාගන්න අර ඉස්සලම් බදගත්ත බෝන්ටි හරි මෑකරන් හරි ඒ ටික.
හරි. දැන් අපේ කරි එක උයාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඉතාමත් අලංකාරවත් විදිහට මේ කරි එක නිමා වෙලා තියෙනවා. මේ විදිහට වන්න ටික මැකිලා යන්න කලින් අපිට හක් ගාලා මේක කුක් කරගෙන ඉවර කරගන්න ඕනේ හැකි ඉක්මනට. අපිට දැන් පුළුවන් මේක කෑම මේසෙට උනත් පිළිගන්නන්න.